ඔබට YouTube, TikTok, Facebook, Instagram වලට viral video හදන්න කැමතිද? අද මම ඔයාලට free AI tool 3ක් භාවිත කරන cinematic video එකක් හදන්නේ කොහොමද කියලා step by step කියලා දෙනවා. පැහැදිලි සිටින video එකක් තමයි දිගට බලන්න. Hi, welcome to Momadri Channel. This channel එකට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩාක් වැදගත් වෙන දෙයක් විදිහට ගෙවල් වල සාමාන්‍යයෙන් නිකම් ඉන්න අපේ ගෘහිණියන්ට කාන්තාවන්ට අම්මලට ඒ වගේ කට්ටියට සහ ටීනේජර්ස්ලට තරුණ දරුවන්ට ඒගොල්ලන්ට පැසිව් ඉන්කම් එකක් හොයන ක්‍රමයක් ගැන තමයි මම කතා කරන්නේ. මේක හරියම ලේසි, මේක හරියම සරලයි. ඔයාලට කරන්න තියෙන්නේ මේක මොබයිල් එකක් තිබුණා මොබයිල් එකකින් කරන්න පුළුවන්. මේකට කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ software ටිකක් පාවිච්චි කරලා ඒ පාවිච්චි කරන විදිය මම ඉතින් කියලා දෙන්නම්. මේ විදියට ඔයාලට වීඩියෝ එකක් හදලා ඔයාලට Facebook එකට Instagram එකට TikTok එකට YouTube channel එකක් හදලා ඒකට අප්ලෝඩ් කරන්න පුළුවන්. අප්ලෝඩ් කරලා ඉවරලා තමන්ගෙම කියලා කස්ටමර් බේස් එකක් හදාගෙන views ටිකක් හදාගෙන විදියට growth channel එකක් growth කරගෙන income එකක් වෙන විදියට හදාගන්න පුළුවන් නිකන් කාලය ගත කරන වෙලාවේ. එතකොට මේකෙදී කරන්න තියෙන්නේ විශේෂයෙන් අපි ගත්තොත් තරුණ දරුවන් ගත්තාම ළමයි ගත්තාම ඒගොල්ලෝ O level pass වෙච්ච O level මට්ටමින් එහාට ගියනම O level මට්ටමින් ඉඳලා ළමයි හැම කෙනෙක් ගාම දැන් ස්මාර්ට් මොබයිල් එකක් තියෙනවා. ඔයාලා කරන්න ස්මාර්ට් මොබයිල් එකෙන් හැමතිස්සෙම ඔයාලගේ এডুকেෂනල් පර්පස් වලට පාවිච්චි කරන්න වෙන වෙන දේවල් දැන් ළමයි කරන ඕගොල්ලෝ ඇවිල්ලා TikTok, Instagram, Facebook වගේ ෆන් පේජ් එකේ ඕගොල්ලෝ උඩට පල්ලෙහාට බ්‍රවුස් කර කර ඉන්න එක. ඒ වගේම තමයි ගෙවල් වල ඉන්න ගෘහණිය කාන්තාවන් රැකියාවක් නොකරන අය ඉන්කම් එකක් හොයන්නේ නැති කට්ටිය ගෙදරට වෙලා නිකන් ඉන්න වෙලාවේ ඔයාලට පුළුවන් ඔයගොල්ලෝ Facebook මේ දේවල් YouTube හැම දෙයක්ම පාවිච්චි කරන්න. ඔයගොල්ලෝ මොබයිල් එකක් තියනවා බොහෝ අය පාවිච්චි කරනවා. එතකොට මේ පාවිච්චි කරන එක නිකම් මොහොම කරලා ඩේටා වියදමක් කරන එක ඒ දේවල් විතරයි. ඔයාලා සාමාන්‍යයෙන් මේ වගේ ඔයාලගේ ක්‍රියේටිවිටි හැකියාවක් එලියට අරගෙන ඔයාලගේ බෝන් ටැලන්ට් එකක් වගේ දෙයක් ඔයාලට පුළුවන් මොන හරි දෙයක් කරන්න. ඔයාලගේ ක්‍රියේටිව් මයින්ඩ් එක දැන් මොන හරි දෙයක් කරන්න. ඔයාලට පුළුවන් යමක් ක්‍රියේට් කරන්න. මේ දේ කරන විදිය තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. එතකොට අපි මෙතනදී පාවිච්චි කරන software එකක් තමයි මේක හරිම සරල software එකක්. ChatGPT එක, එතනින් ගියාම Leonardo AI එක, එතනින් ගියාම Memogen කියලා මෙන්න මේ software එක. අපි ChatGPT එකෙන් කරන්නේ අපිට අවශ්‍ය දේ අපේ හිතේ තියෙන දේ අපි කරන්න ක්‍රියේට් කරන්න යන අපි නිර්මාණය කරන්න යන වීඩියෝ එක ඒක කොහොමද මොන වගේ වීඩියෝ එකක්ද කියන එක අපි ChatGPT එකට කරන්නේ එක්ස්ප්ලেইন කරනවා. ඊට පස්සේ එතනින් අපි කරනවා Leonardo එකට අපි එක්ස්ප්ලেইন කරලා අපි prompt එකක් හදලා prompt එක Leonardo එකට දීලා අපි එතනින් ක්‍රියේට් කරනවා image එකක්. image එකක් ක්‍රියේට් කරලා අපි image එක අරගෙන Memogen එකට දීලා Memogen එකට අපි prompt එකක් දෙනවා මෙතනින් වීඩියෝ එකක් ක්‍රියේට් කරන්න කියලා. එතකොට ඒගොල්ලෝ වීඩියෝ එකක් ක්‍රියේට් කරනවා Memogen එකෙන් අපිට මේක මේ software තුනම අපිට free version පාවිච්චි කරන්න පුළුවන්, paid version පාවිච්චි කරන්න පුළුවන්. ඒක free version එකෙන් කරන ටික හොඳටම ඇති මේ short එකක් හදන්න, Facebook වීඩියෝ එකක් හදන්න, ඔය Instagram වලට ඒ වගේ දේවල් වලට වීඩියෝ එකක් හදන්න. YouTube short එකක් හදන්න මේ free version එක හොඳටම ඇති. දවසකට පාවිච්චි කරන්න දෙන ඒගොල්ලෝ පොයින්ට් ගන්නක් දෙනවා. ඒ ගානේ වැඩ ටිකක් කරන්න පුළුවන්. ඒක අවසානයේදී Memogen එකේදී free version එකේදී watermark එකක් එනවා. watermark එක ආවම මේ watermark එක ඉවත් කරන්න තව software මොන තරම් තියෙනවා. ඒ software එකට දාලා watermark ඉවත් කරන්න පුළුවන්. අද මම මේ softwares වල වැඩ කරන විදිය තමයි මේ වීඩියෝ එක හදලා මේක අප්ලෝඩ් කරන විදිය වෙනකම් මම කියලා දෙනවා ඔයගලන්ට. ඉතින් යහට මේ softwares ගැන මම මේ අතරතුරේ කියන කොහොමද ඔයගොල්ලෝ මේවා ඇක්ටිවේට් කරගන්නේ මේ දේවල් ටික මෙතනින් ඒ කරන අතරතුරේ කියනවා. මේක සාමාන්‍ය පොඩි ඔයගොල්ලෝ Facebook Instagram වගේ දේවල් පාවිච්චි කරන ඔයගොල්ලෝ එකක් තියෙන අයට මේ වගේ tool එකක් පාවිච්චි කරන එක ලොකු දෙයක් නෙමෙයි. ඒක මේ පොඩ්ඩක් හිතුවාම මේ හැම දෙයක්ම අමාරුයි කියලා හිතා මේ දේ කරන්න පුළුවන්.
ඒක නිසා මම මේ කරන ස්ටෙප් ටික හරියට බලා ගන්න. අපි මුලින්ම යන්න ඕනේ අපි දැන් අපි මොන හරි දෙයක් කරන්න අපි වීඩියෝ එකක් හදන්න. අපි යනවා මම කිව්වා ඒකට ප්‍රොම්ප්ට් එකක් හදන්න ඕනේ. අපි ඒකට යනවා chat GPT එකට ගිහිල්ලා chat GPT එක තමයි ඒක කරන්නේ. ඒක chat GPT එකට යන විදිය මුලින්ම ඔයගලන්ට යන්න පුළුවන්. මම chat GPT ගිහිල්ලා තියෙනවා. නමුත් මම ආපහු chat GPT ලොග් කරලා පෙන්නන්නම්. අපි Google එකේ ටයිප් කරනවා chat GPT කියලා. chat GPT කියලා ටයිප් කරා. chat GPT ලෝඩ් වෙනවා. එතකොට chat GPT එක මේක ඕපන් කරගන්න පුළුවන්. chat GPT එක ඕපන් කරගෙන ඉවර වෙලා මේකට තමන්ට ලොගින් එකක් දීලා right අපේ chat GPT එක ලෝඩ් වුණා. අපි ඊට පස්සේ මේකට ගිහිල්ලා අපි ලියනවා අපිට මොකක් හරි වීඩියෝ එකක් ක්‍රියේට් කරන්න අපේ ප්‍රොම්ප්ට් එකක්. වීඩියෝ එකක් හරි ඉමේජ් එකක් හරි. අපිට පුළුවන් මේ දෙකටම ප්‍රොම්ප්ට් එකක් එකපාර ලියා ගන්න chat GPT. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. right දැන් හිතන්නකෝ අපි මොකක්ද කරන දැන් අපි අප්ලෝඩ් කරන්න යනවා වීඩියෝ එකක්. දැන් නිකන් දැන් අපි හිතමු මේ දවස්වල ගොඩාක් ට්‍රෙන්ඩින් යන වීඩියෝ එකක් මොන හරි එකක් අපි බලමු. හරි අපි සතු දෙන්නෙක්ගේ වීඩියෝ එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලයන් කෙනෙකුයි එලිෆන්ට් කෙනෙකුයි මේ දෙන්න ෆ්‍රෙන්ඩ්ලි ඉන්න වීඩියෝ එකක් අපි හදන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අලියෙකුයි සිංහෙකුයි ඒගොල්ලෝ ෆ්‍රෙන්ඩ්ලි නැහැ. ඒගොල්ලෝ like enemies ලා. එතකොට අපි බලමු කොහොමද මෙහෙම වීඩියෝ එකක් හදන්නේ. අපි ගිහලා chat GPT එකට ලියනවා. මෙන්න මේ විදිහට. අපි කියනවා write for me prompt to create image in Leonardo AI. Write for me prompt to create image in Leonardo AI. Lion and elephant living together with friendly living together friendly and peacefully. Image must be cinematic style. Also write to create video with this image. Right, මොකද අපි ලියන්නේ? Write for me prompt to create image in Leonardo AI. Lion and elephant living together with friendly and peacefully. Image must be cinematic style. Also write to create video with with this image. බලමු මේක සෙන්ඩ් කරලා මොකක්ද අපිට දෙන්නේ කියලා. right absolutely කියලා ඔන්න පටන් අරගෙන cinematic scene එක අපිට ලියලා දුන්නා. හරි. දැන් අපි මොකද කරන්නේ? මේක copy කරලා අරගෙන ගිහලා right මේක copy කරලා අපි යනවා Leonardo AI එකට. Leonardo AI ගිහලා අපි මේක Leonardo AI ගිහලා අපි බලමු මුලින්ම Leonardo AI කොහොමද load කරගන්නේ කියලා ඒක පෙන්නලා මෙන්නම්. එතකොට Leonardo AI කොහොමද load කරගන්නේ? අපි ගියා Google එකට මේක type කරා Leonardo කියලා ගමම එනවා මෙතන තියෙනවා Leonardo AI කියලා. right අපි ගියා Leonardo එකේ උඩින්ම තියෙනවා ඒක official website එක Leonardo AI generative AI platform for image and video. අපි මේක click කරමු. right ඊට පස්සේ අපි ගියා දැන් හරි මේකේ home page interface එකට ආවා. මෙතන අපි get start දුන්නා. get start දීලා right ඒක load වෙනවා. ඊට පස්සේ තව page එකකින් තමයි ඒක අපේ work page එක load වෙන්නේ. right අපේ work page එක load වුණා. ඊට පස්සේ මෙතනින් login එකක් දෙන්න පුළුවන්. login එකක් දෙනවා කියන එක සාමාන්‍යයෙන් මොකක්ද කියන්නේ? තමන්ගේ login වෙන්න පුළුවන්. තමන්ගේ Gmail address එක දීලා password එක එතකොට මේක login වෙනවා. right login details එක දුන්නා. හරි අපි බලමු ඉස්සරහට යමු වීඩියෝ එක. දැන් අපි මෙතනදී කරන්නේ Leonardo එකට අපි දැන් login වෙලා තියෙනවා. login වෙලා ඉවරලා අපිට මේක සාමාන්‍යයෙන් අපිට දැන් coins ගන්නක් තියෙනවා. අපි යනවා image එකක් create කරන්න. අපි එතකොට දැන් මෙතනින් අපි create කරන image එක. image select කරලා අපි image එකට load වෙනවා. right අපි image එකට load කරලා දැන් මෙතන අපිට පුළුවන් අපේ image dimensions මොන වගේ size image එකක්ද අපිට ඕන කියලා mobile upload එකක් නිසා අපි මේක 2x3 මෙන්න මේ විදිහට image එක select කරගන්නවා. අපි දැන් GPT එකේ දීපු මේ prompt එක main prompt එක image prompt එක අපි මෙතනින් මේක copy කරගන්නවා. දැන් mobile එකෙන් මම ඔයාලා ගන්න දෙයක් copy කරගන්න මේ දේවල් ගන්නවා. මේක copy කරගෙන අපි එනවා Leonardo එකට. Leonardo එකට ඇවිල්ලා වරලා අපි මෙතන මේ type prompt කියන තැන අපි මේක paste කරනවා.
අපි ඉමේජ් එක පේස්ට් කරලා ඉවර වෙලා දැන් අපි යන්නේ අපි මේ කරන්න යන වීඩියෝ එක හදන්න මේ AI වීඩියෝ එක හදන ඉමේජ් එක මුලින්ම මෙතන ක්‍රියේට් කරගන්න යන්නේ. හරි අපි ක්‍රියේට් කරලා බලමු මොකක්ද ඉමේජ් එක කියලා. මෙන්න තියෙනවා ඉමේජ් එකක් අපිට ක්‍රියේට් කරලා අලියෙක්ගේ සිම්මේජ් දෙන්නත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි ඉන්නවා ඒකට දෙන්න වතුර බොන්ඩයක් කියලා වගේ වතුරක් ගාව තියෙනවා. right ඒතර අපි දැන් මොකද කරන්නේ අපි මේ ඉමේජ් එක මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්නවා. අපි මේ ඉමේජ් ඩවුන්ලෝඩ් කරගන්න ඔය මෙතන ලේසියෙන් පුළුවන් ඩවුන්ලෝඩ් කරගත්තා ඉමේජ් එක. දැන් මොබයිල් වර්ෂන් එකේදී මේක සාමාන්‍ය මේ විදිහට ඩවුන්ලෝඩ් තියෙනවා. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න. අපි මේ ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක අපි ඊට පස්සේ යනවා මේනේජර් ටූල් එකට යනවා. මේක තමයි මේනේජර් වෙබ්සයිට් එක. මේකට ගිහිල්ලා මොකද කරන්නේ? මෙතන තියෙනවා මේකෙත් ලොගින් වෙන්න ඕන. අපි ක්‍රියේට් එකට යනවා මේනේජර් එකේ. ක්‍රියේට් එකට ගිහිල්ලා දැන් මෙතන අපි කරන්නේ අපි මෙතන අර ලියනාඩෝ එකෙන් ක්‍රියේට් කරපු ඉමේජ් එක මෙතනට අපි අප්ලෝඩ් කරගන්න මුලින්. right මෙන්න මේ ඉමේජ් එක අපිට අප්ලෝඩ් කරා. ඉමේජ් එක අප්ලෝඩ් කරලා මෙතනට අපි ඊට පස්සේ ආපහු අපි ChatGPT එකට කිව්වා අපිට මේකට වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් ලියලා දෙන්න කියලා. එතකොට මේ වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් මෙතනින් කොපි කරගන්න. මේ වීඩියෝ ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන අපි ආපහු වෙනවා මේජ් එකට. එවිල්ලා මෙතන තියෙනවා right prompt කියලා ගන්නවා. ඒ කියන්නේ අපි මේ අපේ වීඩියෝ එකට අපි අදහස මොකක්ද? අපේ ඔළුවේ තියෙන අදහස. මොන වගේ වීඩියෝ එකක් කරන්නේ නැහැ. අපි වීඩියෝ එකේ අදහස අපිට මොනවද වීඩියෝ එකක් ගන්න කියලා අපි මෙතන ඒකත් පේස්ට් කරනවා. Create a short cinematic meme style using this peaceful environment. එදින නැත්නම් පොඩි සාමකාමී ජීවත් වෙන විදිහට. ඒකෙන් දීලා තියෙනවා emotional background music and there is a caption that appears smoothly on screen when the world tours is over and with the soft cinematic trailer. මෙතන ගැන මෙහෙම විස්තර දෙන්න. දැන් අපි මොකද කරන්නේ? අපි මෙතන දැන් වීඩියෝ එක ක්‍රියේට් කරන්න තමයි යන්නේ. අපි ඉමේජ් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි ප්‍රොම්ප්ට් එකක් දීලා තියෙනවා. අපි දැන් මෙතන ක්‍රියේට් කියන බටන් එක දෙනවා. දැන් මේ ක්‍රියේට් කියන එක මේක කරනවා. right. දැන් අපි ඉමේජ් එකක් වීඩියෝ එක ක්‍රියේට් කරනවා. අපි බලමු මොකක්ද මෙයා අපිට දෙන වීඩියෝ එක කියලා. පොඩි තප්පර ගානක් යන්නේ. අපිට පුළුවන් මේ වගේ වීඩියෝ 3-4ක් ක්‍රියේට් කරලා අපිට right මෙන්න තියෙන අපේ වීඩියෝ එක ආයෙත් බලන්න පුළුවන්. දෙන්නත් එක ෆ්‍රෙන්ඩ්ලි. අපි දැන් මොකද කරන්නේ? මේ වීඩියෝ එක මේක මෙන්න තියෙන වීඩියෝ එක. මම ලොක් කරලා දෙනවා. right. අලියෙක් ඉන්නේ. දෙන්නත් එක ෆ්‍රෙන්ඩ්ලි ඉන්නවා. වතුර මේකක් ගාව අපි මේක ඩවුන්ලෝඩ් කරනවා. මෙන්න මෙතෙන් තමයි මේක ඩවුන්ලෝඩ් කරන්නේ. ඩවුන්ලෝඩ් කරලා මෙතන තියෙනවා මේ ක්‍රවුඩ් මාක් එකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රෝ වර්ෂන් එකේදී තමයි මේක ඇවිල්ලා වරලා වෝටර් මාක් එකක් දෙන්න නැතුව ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අපි ප්‍රී වර්ෂන් එකේදී අපිට වෝටර් මාක් එකක් දෙනවා. ප්‍රශ්නේ නැහැ. අපිට වෝටර් මාක් එක අයින් කරගන්න පුළුවන්. right. අපි මේක ඩවුන්ලෝඩ් කරමු. මෙතන බලන්න MP4 GIF like an original video එක අපි ඩවුන්ලෝඩ් කරා. right. අපේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වුණා. දැන් හරි. අපිට දැන් වීඩියෝ එක තියෙනවා. ඊට පස්සේ අපි දැන් මේ වීඩියෝ එක කරන්නේ අපි මේක වෝටර් මාක් එක අයින් කරන්න ඕනේ. වෝටර් මාක් එක අයින් කරන්න අපි Google එකේ ටයිප් කරනවා remove watermark කියලා. remove watermark remover free ඒ විදිහට ටයිප් කරනවා. කියනවා මෙන්න මේකට free watermark remove කියලා මෙන්න මේ සයිට් එකට යන්න. හරි. අපි එතනට ගිහිල්ලා මෙතන අපි දෙනවා upload video කියලා. තොන්තරන් තුන නමුත් අපිට හරියන්නේ එකක් වෙන්න ඕනේ. අප්ලෝඩ් වීඩියෝ දීලා අපි වීඩියෝ එක මෙතන අප්ලෝඩ් කරනවා. right. අපි වීඩියෝ මෙතන අප්ලෝඩ් කරා. අප්ලෝඩ් කරලා මෙන්න මේක වෝටර්මාක් එක. මෙන්න මේ පාර්ට් එක අපිට අයින් කරගන්න ඕනේ. අපි මොකද කරන්නේ? දැන් මෙතන මේ මවුස් පොයින්ටර් එක මේක ඇතුළට ගියාම පෙන්නනවා මේක ඇවිල්ලා කතරයක් විදියට. ඒ කියන්නේ අපිට මෙතන වෝටර්මාක් අපිට මෙතන අපේ කන්ටෙන්ට් අපේ වෝටර්මාක් එකේ තියෙන ඒරියා එක අපිට මෙතන සිලෙක්ට් කරන්න ඕනේ. අපි මොකද කරන්නේ? මෙන්න මේ ඒරියා එක සිලෙක්ට් කරනවා. මෙන්න වෝටර්මාක් එකේ තියෙන ඒරියා එක අයින් කරගන්න මෙන්න මේ ටික. හරි. අපි වෝටර්මාක් තියෙන ඒරියා එක සිලෙක්ට් කරලා ඉවරලා අපි මොකද කරන්නේ? රිමූව් වෝටර්මාක් දෙන්න. දැන් බලමු software එක මොකද කරන්නේ කියලා. අපිට මේ වගේ වීඩියෝ 3-4-5 ඔය සිස්ටම් එකකම හදන්න පුළුවන්. හදලා right මෙන්න තියෙනවා දැන් වෝටර්මාක් එක සම්පූර්ණයෙන්ම රිමූව් වෙලා තියෙනවා. මේක අපි මොකද කරන්නේ? මේක අපි ඩවුන්ලෝඩ් කරගන්නවා. මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරනවා. හරි. දැන් අපිට වීඩියෝ එක තියෙනවා. වීඩියෝ එක තියෙනවා. අපිට අවශ්‍ය දේ අපි මෙතන මේ ස්ක්‍රීන් එක දැනට මිනිමයිස් කරගමු.
මිනිමයිස් කරලා ඔයගොල්ලෝ මොබයිල් version එකේ තියෙන CapCut එක load කරගන්න පුළුවන්. මේක CapCut එක වලින් දැන් මේක CapCut එක නැත්තම් Canva එකෙන් කරන්න පුළුවන්. මේක පොඩි වීඩියෝ එකක් නිසා Canva එකෙන් කරන්නත් පුළුවන්. මගේ CapCut එක පාවිච්චි කරන නිසා CapCut එක මම load කරා. මේකේ free version එක පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතන CapCut එකට අපි load කරලා CapCut එකේ දැන් අපි ඊළඟට create project කරනවා. create project එක පිළිගන්න select කරලා ඊට දැන් අපි CapCut එක load වෙනවා. අපි මෙතනට දැන් import කරන්න ඕනේ අපි අර වීඩියෝ එක. අපි import එක select කරලා පස්සේ මෙන්න තියෙනවා. මෙතන මේ මුලින්ම තියෙන image එක ඊළඟට තියෙනවා අර watermark එකත් එක්ක මේ පළවෙනිම තියෙන image එක තමයි අපිට වීඩියෝ එක ඕනේ. අපි ඒක load කරා. අපි load කරලා ඉවරලා මෙන්න මෙතනට අරගත්තා. හරි. දැන් එතකොට අපේ වීඩියෝ එක name play කරලා අපිට මේකට දාන්න පුළුවන් sound එකක්. මම ඔයාලට sound එකක් දාන්න පුළුවන් මේකේ CapCut එකේ තියෙනවා. මෙතන audio එකට ගියාම අපිට මෙතනින් sound එකක් අරගන්න පුළුවන්. මෙතන මට system sound එකක් නැහැ. මම දෙලින්ම මගේ එකක් මම sound animal මේ වගේ sound ටිකක් මම අරගන්නවා. අරගෙන බලනවා මට ගැලපෙන එක. सामान्य සාත්‍රික්ෂණ එක වගේ සතුට කතියලන මේක කරලා මෙතන දානවා අලියා ගානවා කෑ ගන්නවාදී ඉඳලා මෙතන කියන්නේ ඉන්නවා අපිට ගාව පොඩ කතියලන ඒ සවුන්ඩ් එක පොඩ්ඩක් වැඩි කරලා ඉවරලා හරි කරමු right වැඩි කොටස මේක කපලා දාන්න පුළුවන් අපි CapCut එකෙන් අපි මෙතන වීඩියෝ එකෙන් විතරයි කියන්නේ අපි මේක select කරා අපිට මේකේ දකුණු පැත්ත අවශ්‍ය නැහැ අපිට වීඩියෝ එකත් එක්ක තියෙන සවුන්ඩ් එක විතරයි ඕනේ අපි ඒක ඉදිරියට කරලා අයිටි අයින් කරලා ගන්නවා අපිට දැන් වීඩියෝ එකක් තියෙනවා සවුන්ඩ් එකක් තියෙනවා මෙතන මීටර වැඩිය ගොඩාක් ප්‍රොෆෙෂනලි සවුන්ඩ්ස් දාලා කරලා වීඩියෝ එකක් හදන්න පුළුවන් මම මේක මෙහෙම හදන්නේ අයිඩියා එකක් ගන්න ඕන නම් තව සවුන්ඩ්ස් මේකට දාන්න පුළුවන් මේකට දැන් අපිට ඕන නම් එලිෆන්ට් බලන එලිෆන්ට් සවුන්ඩ් එකක් වගේ දාන්න මොන හරි තියෙනවා නම් අපිට YouTube audio library එකෙන් අරගන්න පුළුවන් sounds copyright free sounds තියෙනවා YouTube audio library එකේ මෙතනින් sound effect එකක් එලිෆන්ට් වතුර පාර sound එකක් wind roll මෙහෙම එකක් කරගත්තා මොකක් කරද ගන්න වීඩියෝ එකක් මම මේ වීඩියෝ එකත් මෙතනට අප්ලෝඩ් කරනවා sorry මේ audio sound එක මේ වීඩියෝ එක මගේ දැන් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න YouTube එකට Facebook එකට ඕන තැනකට අප්ලෝඩ් කරන්න වීඩියෝ එක රෙඩි. ඉතින් මම මොකද කරන්නේ දැන් මේ වීඩියෝ එක මෙතනින් එක්ස්පෝර්ට් කරගන්න ඕනේ. දැන් CapCut එකෙන් කරනවා මෙතන එක්ස්පෝර්ට් කරලා එක්ස්පෝර්ට් එකට යනවා. එක්ස්පෝර්ට් එකට ගිහිල්ලා ඉවරලා මෙතන ෆ්‍රේම් රේට් එක දෙනවා අපි 60 frame per second දීලා දෙනවා එක්ස්පෝර්ට් දෙනවා. අපේ මැෂින් එකට ඊට පස්සේ මොකද කරන්නේ නිකන් අපි හිතමු දැන් මෙතන මම ඔයාලට පෙන්නන්නම් මේක මම channel එකට අප්ලෝඩ් කරන්න ඕන නම් ඒක ඔයගොල්ලෝ දැන් හදාගත්ත YouTube channel එකක් හදන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේක හරියට කරගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලෝ උන්තරම් වීඩියෝස් තියෙන YouTube එකේ ඒක බලන්න අවශ්‍ය නම් වීඩියෝ එකක් ඒකට කරන්න පුළුවන් කමෙන්ට් එකක් දාන්න එතකොට හරියට YouTube channel එකක් හදන්න කමෙන්ට් කරලා තියන්න එතකොට YouTube channel එක හදන්න මේක කරමු. මෙතනදී දැන් ඔන්න short video එක තියාගත්තා title SEO title 20 hashtag tag 20 hashtag example දානවා අපිට hashtag එක කොහොමද මෙයා ලියන්න ඕනේ කියන එක ජීම දැන් මෙහෙම දානවා hash ABC ඉවසයි hash TV ඔය විදිහට දාන්න නැත්නම් මෙයා උඩින්දලා පල්ලෙහාට
hashtag ටික දුන්නත් අපිට සිංහලට copy කරලා දාන්න වෙනවා. ඒකටත් ඉන්න තියෙන අපිට ලේසියෙන් මේ විදිහට කරන්න පුළුවන්. එයා මේ විදිහට hashtag ටික දුන්නාම right for me 95 character SEO title 20 hashtag example මෙන්න මේ විදිහට. ඒකකොට around 300 words description 300 words descriptions according to the coding to above video and 20 tags right. අපිට YouTube channel එකට දාන්න ඕන serum zero විස්තර ටික දැන් අපි ChatGPT එකට දෙලා තියෙන බලමු දැන් මෙයා මොකක්ද අපිට දෙන්න කියලා send කරලා සෙන්ඩාම right yeah වර්ණලිය 95 character SEO title එකක් දෙලා තියෙනවා lion and elephant living together in peace cinematic wildlife memo video 4K මේක style කියලා දාලා තියෙනවා right අපි මෙතන මෙන්න මේ ටික copy කරලා අරගන්නවා අපි මේක වරනම් පුළුවන් මේ title එක සිංහලෙන් ගන්න පුළුවන් අපි මෙතන ආපහු මෙතන ask anything කියන එකට ගිහිල්ලා give me above title in Sinhala කියලා දෙනවා. අපි ගහලා බලමු මම මොකක්ද දෙන්නේ කියලා. මම සිංහලෙන් දුන්නා. ඒක දෙලා තියෙනවා මොකද සාමයෙන් එකට ජීවත් වෙන සිඤ්ඤාසා ස්වාලි සිඤ්ඤාසා ආලි සිනමැටික් ඒ කරදර දැන සාමයෙන් එකට ජීවත් වෙන සිඤ්ඤාසා ආලිය කියලා. අපිට මෙතන ඕන නම් මේක කැලලක් විතර අපිට අරකට දාන්න පුළුවන් අපේ ටයිටල් එක. අපි කොහොමදත්ම අපේ ඉංග්‍රීසි ටයිටල් එක අරගෙන මොකද කරන්නේ lion and ඔයාලා ටයිටල් එකක් Tamanටම හිතලා දාන්න පුළුවන්. මම මේ ඔයාලට මේක පෙන්නන්න ඕනේ මොකද මේ තනි කරම මේකින් ක්‍රියේට් කරලා පෙන්නන්න ඕන නිසා. හරි. එතකොට මෙතන දැන් අපි ටයිටල් එක දැම්ම 56 characters තියෙනවා. අපි දැන් ඊළඟට මෙතන මොකද කරන්නේ? අපි දැන් hashtag දෙකක් විතර මේක ඉස්සරහට දානවා මෙතනින් අරගෙන ඉවරලා. lion elephant wildlife කියන මෙන්න මේ hashtag තුන අරගෙන ඉවර වෙලා. අපි SEO වලට මෙතන ඉස්සරහට නේ paste කරලා දානවා. දැන් 80ක් තියෙනවා. මේ ගාන අපිට ඇති දැනට අපි ඊට පස්සේ මොකද කරන්නේ description එකට යනවා. මෙතන ගිහිල්ලා අපිට මේ 300 word description එක දීලා තියෙනවා. මේ description එක copy කරලා අරගෙන මෙතන description එකට paste කරනවා. paste කරලා අපි මේක hashtag එකට ගිහිල්ලා මෙතන hashtag ටික ආපහු අරගෙන මේක copy කරලා අරගෙන අපි ඒක මෙතනට මෙන්න මේ හැරි paste කරලා දාන්න hashtag ටිකක් දානවා. right. ඊට පස්සේ අපි මේක පල්ලෙහාට ගිහිල්ලා play list එකක් නම් select කරන්න පුළුවන්. දැනට මම වීඩියෝ එක පෙන්නන්න ඔයාලට playlist එක select කරන්න. මෙන්න මෙතන tags ටික දාන්න පුළුවන්. මෙන්න මෙතන tags ටික දාන්න අපි මෙතනින් tags ටිකක් මෙයාට කියලා ලියලා තියෙන්නේ. කොහොමද tags එක අමතකින් මෙන්න මෙතන තියෙන tags 20 SEO tags ටික තියෙනවා. මේක අපි copy කරලා මෙතනින් අරගෙන දානවා. මෙන්න මෙතෙන්ට. right. අපි tags එකක් දානවා. මෙතන 500 වලට වැඩි වැඩිද 423 දින එකම ප්‍රශ්නයක් නෑ. එතකොට මෙතන වීඩියෝ ලැන්ග්වේජ් මේ ටික දාන්න පුළුවන් ඔයාලට අවශ්‍ය එන්ටර්ටේන්මන්ට් වීඩියෝ තියෙනවා. මෙතන ලොකු රෙන්සක් කරන්න මට අවස්ථාවක් නැහැ. රයිට් මේ ටික ඔක්කොම දැනට ඇති. අපි next කරමු. next කරද්දී මෙන්න මෙතන මේකට දෙන්නවා. මෙතන මට දෙන්න දාලා මේක අපි සාමාන්‍යයෙන් දෙනවා no it's not made for the kids කියලා. අපි kids ලට කියලා දුන්නොත් සාමාන්‍යයෙන් අපේ වීඩියෝ එකක් අපේ පබ්ලිෂ් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ රිවිව් කරලා ඔක්කොම කරලා තමයි පබ්ලිෂ් කරන්නේ. ඒක නිසා අපි මේ වීඩියෝ එක අපි දෙනවා. මෙතනදී දෙනවා මේ දෙකෙන් අපි එකක් select කරනවා. yes it's made for kids or no it's not made for the kids කියලා. ඒකෝට අපි මෙතන select කරනවා අනිවාර්යයෙන්ම no it's not made for the kids. අපි ඒක ළමයින්ට විශේෂයෙන් හදපු දෙයක් නෙමෙයි. අපි ඒක එන්ටර්ටේන්මන්ට් වෙන වීඩියෝ එක. right. ඒකෝට මේ වෙන අපි දෙයින් next කරා. next කරලා පස්සේ මෙතනින් ඕන මොන හරි අපිට වීඩියෝ කැට් කරන්න පුළුවන්. ඒ දේවල් පස්සේ අපි දාමු. අපි ආයි ටයිලර් next කරා. මෙන්න මෙතන බලන්න මෙතන copyrights මොන හරි තියෙනවා. copyrights තියෙනවා නම් මෙතන දෙන්නවා. copyright issue එකක් තියෙනවා නම් ඒකෝට අපි ආපහු ඒක වෙනස් කරන්න සිද්ධ වෙනවා. මෙතන දැන් කිසිම copyrights ප්‍රශ්නයක් නැහැ. අපි ආපහු වීඩියෝ එකට next දෙනවා. මෙතන next එක මෙන්න මෙතන තියෙනවා. දැන් මේ රටේ වෙලාව දැන් 10 අමාරයි. දැන් මම මෙතන අපිට පුළුවන් වුණා private දෙන්න පුළුවන්, unlisted දෙන්න පුළුවන්, public දෙන්න පුළුවන්, මේ වගේ එකක් දෙන්න පුළුවන්. මෙතනදී මොකද කරන්නේ අපි දැන් මෙතන public දෙනවා. public දෙන්නේ කෙලින්ම වීඩියෝ එක
ඇවිල්ලා එක්ස්පෝස් වෙනවා. එතකොට ඕන කෙනෙක්ට බලන්න පුළුවන් මේක මම පබ්ලික් දීලා මේක පබ්ලිෂ් කරපුවා මම. හරි දැන් මම මොකද කරන්නේ පබ්ලික් බටන් ක්ලික් කරලා ක්ලික් කරලා වීඩියෝ එක පබ්ලිෂ් දුන්නා. දැන් අප්ලෝඩ් වෙනවා film YouTube එකට වීඩියෝ එක. වීඩියෝ අප්ලෝඩ් වෙලා ඉඳලා දැන් මෙන්න මෙතනින් අපිට පුළුවන් YouTube එකට අමතරව මෙන්න මේ Pinterest එකට Facebook WhatsApp Reddit Tumblr මේ වගේ දේවල් වලට අපිට මේ වීඩියෝ එක දාන්නත් පුළුවන්. මේ හැම දෙයකම දාන්න පුළුවන්. තමන්ට මේවා account තියෙනවා මේ වීඩියෝ එක මේ හැම එකටම දාන්න පුළුවන්. ඊට අමතරව මේ මෙතන තියෙනවා වීඩියෝ link එක copy කරලා ගන්නත් පුළුවන්. මේ වීඩියෝ link එක copy කරලා අරගෙන හැමදාටම paste කරන්නත් පුළුවන්. මෙතනින් මේක ලැබුවා මේ link එක copy වෙනවා. ඊට පස්සේ අපි notepad එකකට මේක paste කරලා තියාගෙන හැමදාටම මේක කරන්න පුළුවන්. මෙතනදී මම පෙන්නනවා ඔයාලා දැන් මම මේක YouTube එකට දාලා ඉවරයි. නිකන් මම මේක දානවා Facebook එකකට. Facebook එකට මම select කරලා ඉවරලා Facebook එකේ ඒක load වෙනවා. load වෙලා එතෙන් ඔන්න මේ title එකකුත් දෙන්න පුළුවන් මේක මට. මේක මම මේ title එක දෙනවා. මේක දුන්නා next වෙනවා මෙතන අපිට public වෙන්න පුළුවන් share කරන්න වීඩියෝ එක Facebook එකට දැම්මා මේ විදිහටම YouTube එකම ඔයාලට මේ වීඩියෝ එක තමන් download කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ වීඩියෝ එක වෙනමම දෙන්නත් Facebook එක අපි download කරගත්තොත් මම කෙලින්ම YouTube link එක channel එකට දෙන්න මෙතන මේ තරම් කෙලින්ම YouTube එකට redirect වෙන විදිහට මේක දීලා තියෙනවා. හරි ඔච්චර තමයි මේ වීඩියෝ එකේ මට දෙන්න ඕන නම් මෙතනින් අහලා මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් මේ accounts හදාගන්න දේවල් වල YouTube channel එකක් මෙතනින් යාවනේ මේ මොජෙන් වල මේ ප්‍රශ්න තියෙනවා මොන හරි comments එකට දාන්න පුළුවන් ඔයාලට. right thank you very much එන අපි තව වීඩියෝ එකකින් මම like කරලා share කරලා subscribe කරලා channel එක තියාගන්න. okay thank you bye bye. ඔබ මේ වැනි AI tutorials වලට කැමති නම් like කරන්න subscribe කරන්න comment එකක් දාන්න.